හෙලෝ යාළුවනේ අද මං ආවේ ඔයාලගේ මූණේ තියෙන black heads white head ඉක්මනින් ඉවත් කරගන්න පුළුවන් සත්කාරයක් ගැන කියලා දෙන්න. අද අපි හදන්න යන්නේ peel off mask එක. ඉතින් ඒ නිසා වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම වීඩියෝ එක බලන්න. දැන් අපි යමු වීඩියෝ එක බලන්න. Hello everyone, welcome back to my YouTube channel. මේක හදන්න ඕනේ වෙන්නේ කෝපි, ජෙලටින්, සීනි. මුලින්ම ජෙලටින් තේ හැඳි දෙකක් වාජනයට දාගන්න. ඊළඟට කෝපි කුඩු තේ හැඳි භාගයක් මේකට එකතු කරගන්න. ඊළඟට සීනි තේ හැඳි භාගයක් මේකට එකතු කරගන්න. දැන් මේ ටික අපි කලවම් කරගමු. ඊට පස්සේ උණු වතුර තේ හැඳි දෙකක් හෝ තුනක් එකතු කරගන්න. කෝපි වල තියෙන ප්‍රතිඔක්සිකාරක හරහා තමයි මූණ පැහැපත් කරන්නේ, දීප්තිමත් කරන්නේ. ඒ වගේම තමයි රුධිර සංසරණයට ගොඩාක් දායක වෙනවා. දැන් මේක හොඳින් දී කරගන්න ඕනේ. මොකද මේවා ගල් වෙන්න බලනවා. ඒ නිසා හොඳටම දී කරගන්න ඕනේ. මේ මිශ්‍රණය දියර වෙන්න නොදී මූණේ ගාන්න පුළුවන් තරමට පේස්ට් එකක් එනකම් මේක හදා ගන්න ඕනේ. නැත්තම් මූණේ ගා ගන්න අමාරුයි. ඔයා කැමති නම් ඩබල් බොයිල් ක්‍රමයට උනත් ජෙලටින් ටික දී කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ජෙලටින් කියන්නේ මූණට අහිතකර දෙයක් නෙමෙයි. මොකද තමන්ගේ මූණේ තියෙන කොලජන් මට්ටම පවත්වගෙන යන මේ ජෙලටින් උපකාරී වෙනවා. ඒ වගේම තමයි black heads white heads ඇදලා ගන්න උපකාරී වෙන ප්‍රධානම දේ තමයි ජෙලටින් කියන්නේ. ඔන්න දැන් මූණේ ගන්න පුළුවන් විදියට පේස්ට් එක හදාගෙනයි තියෙන්නේ. පේස්ට් එක මූණේ ගන්න පුළුවන් තරමට නිවිලා වගේ නම් අපිට තියෙන්නේ දැන් ඒක ගා ගන්න. ඔයාලට කැමති නම් හැන්දක් ආධාරයෙන් ගා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රෂ් එකක් අරගෙන ගා ගන්න පුළුවන්. අතින් ගා ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට මේක ඇප්ලයි කරගන්න. මේක ගාලා ඉවර වුණාට පස්සේ මේක හොඳට ටයිට් වෙනකම් මූණේ තියාගෙන ඉන්න ඕනේ. මට නම් මිනිත්තු 45ක් විතර ගියා. එක එක්කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මේක ගානකොට ඔයාලා මූණ හොඳට පිරිසිදු කරගන්න. ගොඩක්ම හොඳයි උණු වතුරේ මූණ තෙතමාත්තු කරනවා නම්. වැදගත්ම දේ තමයි මේක ගානකොට ඇස්වල නම් ගා ගන්න එපා. මේක හොඳට වේලුණාට පස්සේ පල්ලෙහා ඉඳන් තමයි උඩු අතට මේ මාක්ස් එක ගලව ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ මං කියපු විදිහට ගලව ගන්න. හැමෙට මේක ගලව ගන්න. හදිස්සි වෙන්න එපා මූණ තුවාල වෙයි. මේක ගැලෙව්වට පස්සේ මූණ චුට්ටක් රතු වෙලා වගේ තියෙයි. සමහර අයට දැවිල්ල වගේ හැදේ. ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. මේක කරාට පස්සේ ඔයා අයිස් කැටයක් මූණේ ගාන්න. එහෙම නැත්නම් ඔයා ගාව ටෝන් එකක් තියෙනවා නම් ටෝන් එක යූස් කරන්න පුළුවන්. ඔන්න ඔහම කොහොම හරි කරලා ඉතින් මාත් හිමීට මේක ගලව ගත්තා. ටිකක් අමාරුයි. ඔයාගේ මූණේ මේ විදිහට black heads white heads තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සත්කාරය කරලා බලන්න. පැහැදිලි වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. මේක කරන්න පුළුවන් black heads white heads ඔයාගේ මූණේ තියෙනවා නම්. මට මේක මුලදි කියන්න අමතක වුණා. මේකට අපි සීනි එකතු කරනවානේ. සීනි එකතු කරන්න හේතුව තමයි මූණේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්න පුළුවන් හොඳම දේ තමයි සීනි කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි සීනි පාවිච්චි කරන්නේ. මේ මාක්ස් එකේ තියෙන තවත් වාසියක් තමයි ඔයාගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්නත් මේ හරහා ඔයාට පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් කරගෙන යන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයා ගෙදර ඉඳන් ලස්සන වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ channel එකත් subscribe කරගෙන යන්න.